හරි අපි දැන් බලමු මොකද්ද මේ ඩිජිටල් ප්‍රොඩක්ට්ස් රීසෙලින් බිස්නස් එක කියලා. ඒකට කලින් අපි මුලින්ම බලමු මොනවද මේ ඩිජිටල් ප්‍රොඩක්ට්ස් කියලා. ඩිජිටල් ප්‍රොඩක්ට්ස් කියන්නේ මේවා අතින් අල්ලන්න බෑ. හැබැයි අපි එදිනෙදා වැඩ කරද්දී ඩිජිටල් වැඩ කරද්දී කියන්නේ කම්පියුටර් එක වැඩ කරද්දී ෆෝන් එකේ වැඩ කරද්දී ඕමනා වෙන දේවල් තමයි ඩිජිටල් ප්‍රොඩක්ට්ස් කියන්නේ. උදාහරණයක් විදිහට දැන් ඔයාගේ ෆෝන් එකේ තියෙන WhatsApp එක. මේකට අතින් අල්ලන්න බෑ. හැබැයි ෆෝන් එකේ මැසේජස් දාන්න, කෝල්ස් ගන්න වගේ දේවල් වලට මේ WhatsApp එක අපිට අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි ඩිජිටල් ප්‍රොඩක්ට්ස් කියන්නේ. ඔයාගේ ෆෝන් එකේ තියෙන apps, softwares, templates, videos, එතකොට e-books මෙන්න මේ වගේ දේවල් තමයි ඩිජිටල් ප්‍රොඩක්ට්ස් කියන්නේ. දැන් අපි උදාහරණයක් අරන් බලමු ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් සහ ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් අතර තියෙන වෙනස. මම මෙතනදී පොතක් ගන්නම්. දැන් අපි ඕන කෙනෙක් දන්නවා අපි සාමාන්‍යයෙන් කියවන පොතක් ඒක ෆිසිකල් පොතක්. ඊට අමතරව අපිට දැන් තියෙනවා අපිට ෆෝන් එකේ තියාගෙනම කියවන්න පුළුවන් පොත්. මේවට අපි කියනවා e-books කියලා. මේ දෙකේ වෙනස අරන් බලුවොත් අපිට සාමාන්‍ය පොතක් අතින් අල්ලන්න පුළුවන්. හැබැයි e-book එකක් අතින් අල්ලන්න බෑ. ඒක තියෙන්නේ ෆෝන් එකේ. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් කියවන පොතක් මේ හાર્ඩ් කොපි එකක් ගත්තොත් ඒක එක අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. දැන් ඔයා ළඟ පොත තියෙනවා නම් තව මීටර 200 300කින් එහා ඉන්න කෙනෙක්ට මේ පොතම යූස් කරන්න බෑ. ඔයාගේ ළඟ ඉන්න කෙනෙක්ට අරුණාම වෙන කෙනෙක්ට ඒක යූස් කරන්න බෑ. හැබැයි e-book එකක් කියන්නේ ඔයා ළඟ තියෙන e-book එක ඔයා වෙන කෙනෙක්ට WhatsApp එකෙන් යවුවොත් ඒක ඔයාටත් කියවන්න පුළුවන්. ඒක එයාටත් කියවන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් වෙන කාට හරි යවුවා කියලා ඔයාගේ ෆෝන් එකෙන් නැති වෙන්නේ නැහනේ. අන්න ඒ විදිහට e-book එකක් කියන්නේත් ඔයාලගෙන් තිබ්බට ඒකෙන් එකක් යවුවට ඔයාලඟ නැති වෙන්නේ නැහැ ඒක. හැබැයි ඇත්ත පොතක් ගත්තොත් අපි කියන්නේ ෆිසිකල් පොතක් ගත්තොත් මේ පොත ඔයා යාළුවෙක්ට දුන්නොත් ඒක ඔයා ළඟ දැන් නැහැ. ඒක එයා ළඟ විතරයි තියෙන්නේ. හැබැයි e-book එකක තියෙන වාසිය තමයි e-book එක ඔයා ළඟත් තියාගෙන ඒකේ තව කෙනෙක්ටත් දෙන්න පුළුවන්. එතකොට දෙන්න ළඟම මේක තියෙනවා. එතකොට අපි හිතමු මේක බිස්නස් එකක් විදිහට ගත්තොත් සාමාන්‍ය පොතක් ෆිසිකල් බුක් එකක් විකුණන්න පුළුවන් එකපාරයි. ඔයා එක කස්ටමර් කෙනෙක්ට විකුණුවාට පස්සේ ඒ පොත ආපහු ඔයාට විකුණන්න බෑ. හැබැයි e-book එක තියෙන වාසිය තමයි ඔයා එකපාරක් සල්ලි දීලා ඒ e-book එක ගත්තාම ඔයාට ඒක අන්ලිමිටඩ් විකුණන්න පුළුවන්. මොකද ඒක ඔයාගේ ෆෝන් එකේ තියෙනවා. ඔයා තව කෙනෙක්ට ඇහුවා කියලා ඔයාගේ ෆෝන් එකේ ඒක නැති වෙන්නේ නැහැ. අන්න ඒක නිසා ඔයාට මේක බිස්නස් එකක් විදිහට ගත්තම ෆිසිකල් ප්‍රොඩක්ට් එකට වඩා ඩිජිටල් ප්‍රොඩක්ට් එකේ තියෙන වාසිය තමයි ඔයාට අන්ලිමිටඩ් විකුණන්න පුළුවන්. ඔයා ෆිසිකල් බුක් එකක් විකුණුවොත් ඔයා එකපාරයි එක පොතක් විකුණන්න පුළුවන් ඔයාට. ඩිජිටල් ප්‍රොඩක්ට් රීසෙලින් බිස්නස් එක ගැන කතා කරන්න කලින් බලමු ෆිසිකල් ප්‍රොඩක්ට් රීසෙලින් බිස්නස් එක ගැන. ඔයා සමහරට දන්නවා ඇති මේක මේ බිස්නස් මොඩල් එක ගැන. එහෙම නැත්නම් මම දැන් කියලා දෙන්නම් ඒක ගැන පොඩියට. උදාහරණයක් විදිහට දැන් මම මෙතන අන්ති ටී-ෂර්ට් එකක් මම ආයි ගන්නම් පොතක්. හිතන්න ඔයා පොතක් විකුණනවා. ඒකදි කරන්නේ ඔයා පොත ලියන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔයාලගේ පොත නැහැ. ඔයා පොත විකුණන කෙනෙක් සහ පොත අවශ්‍ය කෙනෙක් කනෙක්ට් කරලා ඒ අතරමැදියෙක් විදිහට ඔයාලට කමිෂන් එකක් තමයි මේ බිස්නස් එකේදී හම්බෙන්නේ. අපි හිතමු පොත රුපියල් 1000ක් වෙනවා. ඔයා මේ පොත විකුණන කෙනෙක් සෙට් කරාට පස්සේ ඒ බයර්ගේ ඇඩ්‍රස් ඔයා යවනවා සෙලර්ට. ඒ සෙලර් අදාළ පොත කුරියර් කරලා යවනවා බයර්ට. ඊට පස්සේ ඔයාට ඒ පොත රුපියල් 1000ක් නම් ඔයාට රුපියල් 100ක වගේ කමිෂන් එකක් මෙතනදී හම්බෙනවා. ඔයාට ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ප්‍රොෆිට් මාජින් එකක් ගත්තොත් 10%ක වගේ ප්‍රොෆිට් එකක් තමයි ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් රීසෙල් කරාම ඔයාට හම්බෙන්නේ. ඊට අමතරව ඒ බිස්නස් එක වෙන දවස් 3ක වගේ කාලයක් යනවා. මොකද සෙලර්ගෙන් බයර්ට දවස් 3ක් විතර කාලයක් යනවා ඒ ප්‍රොඩක්ට් එක අතට ලැබිලා ඒ ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට් වෙන්න. ඩිජිටල් ප්‍රොඩක්ට් රීසෙලින් බිස්නස් එක ගැන මේකෙදි වෙන්නේ ඔයා එකපාරක් පොතක් සල්ලි e-book එක සල්ලි දීලා ගන්නවා. හැබැයි ඊට පස්සේ ඔයාට ඕන තරම් මේ පොත විකුණන්න පුළුවන්. ආපහු කීයක්වත් ඔයා ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මම මෙතන අරන් තිනවා අමල් සහ කමල්. මෙතන A කියලා ඉන්නේ අමල්, K කියලා තියෙන කමල්. අමල් ළඟ තියෙනවා ඔන්ලයින් බිස්නස් ගැන කියලා දෙන e-book එකක්. සාමාන්‍ය පොතක් නෙවෙයි මේක e-book එකක්. ඉතින් කමල්ටත් ඕන වෙනවා ඔන්ලයින් බිස්නස් ගැන දැනගන්න. අමල් කියනවා ඔයා මට රුපියල් 500ක් බැංක් එකට දාන්න මම ඔයාට ඔන්ලයින් බිස්නස් ගැන කියලා දෙන e-book එකක් එවන්නම් කියලා. කමල් අමල්ට සල්ලි දානවා. ඒ සල්ලි වැටුණ ගමන් අමල් එයාට WhatsApp එකෙන් අර එයා ගත්ත ඔන්ලයින් බිස්නස් ගැන කියලා දෙන e-book එක යවනවා. මෙතනදී විනාඩි 5ක්වත් යන්නේ නැහැ බිස්නස් එක වෙන්න. අපි අර කලින් කතා කරපු ෆිසිකල් ප්‍රොඩක්ට් රීසෙලින් බිස්නස් එකේදී මේ බිස්නස් එක වෙන දවස් 3ක් විතර කාලයක් ගියා. හැබැයි මෙතනදී විනාඩි 5කටත් අඩු කාලයක් තමයි ගියේ. මෙතනදී අමල් e-book එක ලිව්වේ නැහැ. වෙන කෙනෙක් ලියපු e-book එකක් තමයි අමල් අරගෙන විකුණුවේ. හැබැයි මේක විකුණන්න අපිට රයිට්ස් ඕන. ඒවට කියනවා PLR rights කියලා. එහෙම රීසෙල් රයිට්ස් තියෙන පොතක් අපි ගත්තොත් e-book එකක් අපි ගත්තොත් ඒ e-book එක විකුණලා ලැබෙන
ප්‍රොෆිට් එක 100%ක් අයිති වෙන්නේ අපිට. දැන් මෙතනදී අමල් ඒ පොත රුපියල් 500 ගානේ තව 10 දිනකට විකුණුවත් එතනින් හම්බෙන රුපියල් 5000ම අයිති වෙන්නේ අමල්ට. ආපහු අපි අර ඕතට රුපියලක්වත් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එයා ළඟ තියෙන e-book එක කී දෙනෙක්ට ඇහුවත් එයා ළඟ නැති වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අර මම කලින් කිව්වා ඔයා ළඟ තියෙන ෆොටෝ එකක් තව කී දෙනෙක්ට ඇහුවත් ඔයා ළඟ නැති වෙන්නේ නැහැ වගේ. ඔයා ළඟ තියෙන e-book එකත් කී දෙනෙක්ට ඇහුවත් ඔයා ළඟ නැති වෙන්නේ නැහැ. ඒක නිසා මේක ඔයාට අන්ලිමිටඩ් සෙල් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ප්‍රොෆිට් මාජින් එක 100%යි. අතනදී අපිට රුපියල් 1000ක පොතක් විකුණලා රුපියල් 100ක් හම්බුනාට මෙතනදී ඔයා රුපියල් 1000ක පොතක් විකුණුවොත් ඒ රුපියල් 1000ම ඔයාට තමයි හම්බෙන්නේ. අපි ඩිජිටල් ප්‍රොඩක්ට් සහ ෆිසිකල් ප්‍රොඩක්ට්ස් රීසෙලින් බිස්නස් දෙක මෙහෙම අරගෙන වාසි අවාසි බැලුවොත් ෆිසිකල් ප්‍රොඩක්ට් රීසෙලින් බිස්නස් එකේදී ඔයා පොතක් අරගෙන ඒ පොත විකුණන්න ඔයා තව පොතක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ළඟ අපි හිතමු පොත් 10ක් තියෙනවා. ඒ පොත් 10 විකුණලා ඉවරනාට පස්සේ ඔයා ආපහු විකුණන්න තව පොත් 10ක් ගන්න ඕන. හැබැයි e-book එහෙමත් නැත්නම් ඩිජිටල් ප්‍රොඩක්ට්ස් රීසෙලින් බිස්නස් එකේදී e-book එකක් ගත්තන් පස්සේ ඔයාට අන්ලිමිටඩ් සෙල් කරන්න පුළුවන්. වගේ එක ෆෝන් එකේ තියෙන්නේ ඒක ඔයාට අන්ලිමිටඩ් සෙල් කරන්න පුළුවන්. නැවත ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක one time investment කියලා හඳුන්වන්න පුළුවන් අපිට. අපි නැවත සල්ලි දීලා බඩු ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකපාරක් සල්ලි දීලා ගත්තම අපිට ඒක අන්ලිමිටඩ් සෙල් කරන්න පුළුවන්. ඔයා 100කට විකුණුවත් 1000කට විකුණුවත් කිසිම මුදලක් අමතරව ඔයාගෙන් අය වෙන්නේ නැහැ. ප්‍රොෆිට් මාජින් එක බැලුවොත් අපි අතන රුපියල් 1000ක පොතක් විකුණුවොත් අපිට රුපියල් 100ක් හම්බෙන්න නිසා 100ට 10ක වගේ ප්‍රොෆිට් මාජින් එකක් තමයි අපිට එතන තියෙන්නේ. හැබැයි මෙතන e-book එක අපිට විකුණන්න කිසිම වියදමක් යන්නේ නැති නිසා මෙතන ප්‍රොෆිට් එක 100ට 100ක් අමල්ට හම්බ වෙනවා. ඒ කියන්නේ අමල් ඒ පොත රුපියල් 1000කට විකුණුවා නම් ඒ රුපියල් 1000ම අමල්ට අයිති වෙනවා. ආපහු කීයක්වත් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි අතන ෆිසිකල් බිස්නස් එකේදී සෙලර්ගෙන් බයර්ට ඒ පොත යන සාමාන්‍යයෙන් දවස් 3ක විතර කාලයක් ගියා. හැබැයි කමල්ට අමල්ගෙන් e-book එක ගන්න විනාඩි 5කවත් වෙලාවක් ගියේ නැහැ. මෙන්න මේ කාරණා තමයි ඩිජිටල් ප්‍රොඩක්ට් බිස්නස් එකක් ස්ටාර්ට් කරද්දී අපිට තියෙන වාසි. දැන්ට අපි නෝමල් ගන්න ෆිසිකල් ප්‍රොඩක්ට් බිස්නස් එකක් කරනවට වඩා ඩිජිටල් ප්‍රොඩක්ට් බිස්නස් එකක් කරන එකේ අපිට යන ටයිම් එක අඩුයි. ඒ වගේම අපේ ප්‍රොෆිට් එක වැඩි. අපිට තියෙන රිස්ක් එක අඩුයි. මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා මොකද්ද මේ ඩිජිටල් ප්‍රොඩක්ට්ස් රීසෙලින් බිස්නස් එක කියලා. ඒ වගේම මොන වගේ දේවල්ද අපි ඩිජිටල් ප්‍රොඩක්ට්ස් විදියට හඳුන්වන්නේ කියලා. අපි ඊළඟට බලමු මොනවද අපි ළඟ තියෙන මේ ඩිජිටල් ප්‍රොඩක්ට්ස් මේවා කාටද සෙල් කරන්න පුළුවන්, මේවා කීයකට වගේ මුදලකටද සෙල් කරන්න පුළුවන් කියලා.